thank you හැමෝටම like කරනවට. ඊගේක සාරාමල් කූහලන් කාංගු ඉම්නිදා. කූහදා කියන්නේ අපි හොයනවට. එහෙනම් මිනිසුන් හොයන කාංගෝ දැන්වීමක්. ඒ කියන්නේ කුයින් කාංගෝ කියලා කියන කුයින් කාංගම් එක. මිනිසුන් හොයාගන්න දාපු ඒ කියන්නේ වැඩ කරන්න. දැන්වීමක් මේක. තාම් පින්ගනේ තොරකල් තනෝරල් අරේසෝ සජාවසයෝ. මේ හිස්තැන් වලට යන වචන යටින් හොයලා දාන්න කියලා කියන්නේ. මේක හරියට ලේසි. මේක දාන්න දැන් ලෙවල් 3 එකට පාස් කරලා අලුතෙන් ක්ලාස් පටන් ගන්න තියෙන. ඒකට ගොඩක් හොඳයි. මම අපි බලන්න ටික දාලා තිනවා. මේ අද 10 වෙනි පාඩම යන්නේ. දැන් තියෙනවා සිනිප් කියොන්යක් සවන් මොචිප්. සිනිප් කියන්නේ අලුත් සේවකයෙක්. අලුත්. කියොන් රේක් නෙමෙයි අපි කියන්නේ කියොන්යක් කියලා. කියොන්යක් කියලා කියන්නේ ඒ කියන්නේ ඉමි ඉරේබොන් කියොන්ගොමි කියොන්යක් ඉන්නන් චිගොන් කියන එක. ඒ කියන්නේ දැනටමත් වැඩ කරලා අත්දැකීම් තියෙන. එහෙම නැත්නම් අලුතෙන්ම අන්න ඒ වගේ සවන්. ඒ කියන්නේ සේවකයන් මොචිප් කියනවා බඳව ගන්නවට. ඊට පස්සේ බලන්න මෙතන තියෙනවා හජම්පු පමේජික් මෙහෙම දාලා තියෙන ටිකට අදාළ මේ පැත්තට එන ඒකට අදාළ මේ වෙන්නේ මොන එකටද කියලා දාන්න තියෙන මෙතනින් හොයලා. මෙතන තියෙනවා මොචි පුඤ්ඤා. කරාට පේන්නේ නැද්ද? ස්ක්‍රීන් එකට ලොක් කරන්න ඕනේද? කවුරු මැසේජ් එකක් දානවද? පේනවද කියලා මේ අපුරු ටික. ඕනේ නැද්ද? මට කවුරු එක්කෙනෙක් මැසේජ් එකක් දාන්න බලන්න. මේ අකුරු ටික පේනවද කියලා කවුරු නම් කෙනෙක් අල්ලගෙන ඉතරේ බලන්න ඉන්න. පේනව නේද? නැත්නම් තව ස්ක්‍රීන් එක ලොක් කරන්න ඕනද? කවුරු එක්කෙනෙක් මැසේජ් එකක් දානවා මට. කවුරු මැසේජ් එකක් දාන්නද කවුරු? ස්ක්‍රීන් එක තව ටිකක් ලොකු කරන්න ඕනද? ලහිරු. ඕ. හරි මල්ලි. හරිනේ. සංජු. හරි. හරි thank you. මේ බලව කවුරක් අසද්ද නැත්නම් මොකද කියලා. අය හත් දෙනෙක් දැනම පහන් ඉන්නවනේ. හරි අපි බලමු. මොචි පුඤ්ඤා. මොචි කියන්නේ අපි කිව්වා පඳව ගන්නවට සේවයකට බඳව ගන්නවට මොචි පදා. මුඤ්ඤා. මුඤ්ඤා කියන්නේ ශේෂ්ත්‍රය. එනම් බඳවා ගැනීමේ ශේෂ්ත්‍රය මෙතන තියෙනවා. පමේචි අලෙවි කරු. යොන්ඔප්චි. එහෙනම් යොන්ඔප්චි කියන්නේ අලෙවි කරු තමයි. මොකද්ද වෙනස? පමේචි කියනවා මේජන්කේසෝ පම්මයානන් සරන්තර. ඒ කියන්නේ ඒ විකුණු ස්ථානයේ ඉඳන් විකුණන කෙනෙක්. පමේචි සරලව කියනවා. යොන්ඔප්චි කියන්නේ චික්චොප් කොගෙගල් මන්නාසෝ. ඒ කියන්නේ ඍජුවම එයා ගණගලු කරොම්. ඒ කියන්නේ පාරිභෝගිකයන්ව හම්බෙලා එහෙම නැත්නම් යොල්ලක් කරලා කෝල් කරලා එයා සම්බන්ධ කරගෙන විකුණනවා. එතකොට එයා යොන්ඔප්චි කෙනෙක්. සෙන්සන්චික් මේ බඳවා ගැනීම ශේෂ්ත්‍රකන කියන්නේ සෙන්සන්චික් නිෂ්පාදනාංශය. කිසුල්චික් තාක්ෂණ යොංගුචික් පරේෂණ. ඔන්නෝවට තමයි මේ බඳවන්න කියලා තියන්නේ මොචි පුඤ්ඤා. එතකොට ඊට පස්සේ දෙනවා මොචි ඉන්නවන. ඒ කියන්නේ බඳව ගන්න ප්‍රමාණය ගැන දාලා තියෙනවා. ඒක දාලා තියෙනවා මෙතන යොංමියොන්. යොංමියොන් කියලා දාලා තියන්නේ බිඳුවයි. එක්කෙනෙක් කරන්නද නැහැ. ඒ කියන්නේ සංවාංගේ තරා මියොන් ඉදන. ඒ කියන්නේ ඒ தත්ත්වයට අනුව කී දෙනෙක්ද කියලා වෙනස් වෙන්න පුළුවන් එක තමයි දාලා තින්නේ ඒක. බඳව ගන්න ප්‍රමාණය. යක්කම්යොන්. ඒ කියන්නේ චගන් ඉන්නවා. ඒ කියන්නේ ටික දෙනෙක් තමයි එකකින් ගන්නෙ. ඊට පස්සේ චිවොන් චාග්‍යෝ. චිවොන් චාග්‍යෝ කියලා කියන්නේ ඒ කියන්නේ මේ රැකියාවට බඳවා ගන්න අවශ්‍ය සුදුසුකම්. චාග්‍යෝ කියන එක අපි සුදුසුකම්. කොචොල්. කොදන් හක්කියෝ චොරොප් කියන එක. කියන්නේ කොදන් හක්කියෝ. මෙහි තියෙනවා පාසල් චොදන් හක්කියෝ, චුන් හක්කියෝ, කොදන් හක්කියෝ, තේ හක්කියෝ. ඒකෙන් චොරොප් පදා කියන්නේ අපි
graduation එක. එහෙනම් කොදන් හත්යෝ එකේ graduation එක කොජොල්. තෙජොල් කියන්නේ තෙහක්යෝ එකේ චොරොප් කරපු එක තෙජොල්. අන්න ඒවා තමයි සුසුම තව තියෙනවා කියම්යොක් ඊනියොන් නිසම්. ඒ කියන්නේ දැනටමත් ඉමි ඉරේබොන් කියොන් හොමි කියම්යොක් කියන්නේ දැනටමත් වැඩ කරලා අධ්‍යක්ෂින් තියෙන අවුරුදු දෙකකට වැඩි පුර තියෙනවා. අන්න ඕක තමයි සුසුකම් විතර බලන්නේ. ගොඩක් ස්තුතියි අපේ ලයික් කරන අයට. thank you. චෙචුල් සෝරියු චෙජුල් ලදා කියලා කිව්ව අපි කලින් නිතරම හම්බ වෙනවා ලෙවල් 3 දී. මොනවද බාර දෙනවා. එහෙනම් බාර දී යුතු ඉදිරිපත් කළ යුතු ඉදිරිපත් කරනවා ඉදිරිපත් කළ යුතු සෝරියු ලිපි ලේඛන මොනවද? ඊරියොක්සෝ කියලා කියන්නේ ඒතර ඊරියොක්සෝ කියලා කියන්නේ මෙතන අපි අපේ විස්තර තියෙනවා. ඒකතර එකේ විශේෂයෙන්ම මොනවද? ඊරියොක්ස් එක තියෙනවා හංග්‍රියොක් කියොන්යොක් විශේෂයෙන්ම. ඒ කියන්නේ අපේ අධ්‍යාපන සුසුකම්. ඒක ඒ වගේම වැඩ කරලා තියෙන අධ්‍යක්ෂින් ඒ කියන්නේ වැඩ කරලා තියෙන සුසුකම්. මෙතෙක් අපිට තියෙන අධ්‍යක්ෂින් ඒ වගේ දේවල් අපේ පෞද්ගලික විස්තර ඉරියොක්ස් එකේ තියෙනවා. චාග්‍යොක්ජන් සබොන්. චාග්‍යොක්ජන් කියලා කියන්නේ උදාහරණයක් අපි හැමෝම දන්නවා මොකද්ද? ගොඩක් අපි මේ කොල්ලෝ කරන්නේ චිකේටා චාග්‍යොක්ජන්. ෆෝක්ලිෆ්ට් එකේ සහතිකේ. ඒක නිකම්ම චැම්පියන්ස් එකක් සහතිකයක් නෙමෙයි. චාග්‍යොක්ජන් එක කිව්වට පස්සේ එක්සෑම් එකක් තියලා වෘත්තීය විදියට ඒ පුහුණුව ලබලා එක්සෑම් එක පාස් වෙලා අන්න ඒ විදියට නිල වශයෙන් ඒ කියන්නේ වෘත්තීය වශයෙන්ම ගන්න වෘත්තීය සහතිකය තමයි චාග්‍යොක්ජන් එක කියලා කියන්නේ. සබොන් එකක් කියලා කියන කොපියක්. චාග්‍යොක්ජන් එකේ කොපි එකක්. උන්ජොම් මියොනොජම් සබොන්. ඒ කියන්නේ ලයිසන් එකේ කොපි එකක්. මුනි විමසීම් කරන්න පුළුවන් චොනා ඊමේල් ඔන්න ඔය දෙකේම පුළුවන්ලු. ජීවන් පම්පොප් එක පම්මුන් චොප්සු ගිහිල්ලා ලියාපදිංචි වෙන්න පුළුවන්, ඉල්ලුම් කරන්න පුළුවන්, ඔන්ලයින් ජොබ්ස් කරගන්න පුළුවන්. ඔන්න ඔය දෙකෙන්ම පුළුවන් මේකට ලියාපදිංචි වෙන්න මේ රැකියාවට. ඒතර මේක අපිට දාන්න දින බලන්න මෙතන හජම්පුම් පම්මෙජික්. හජම්පුම් පම්මෙජික් කියලා කියන්නේ එහෙනම් ඒ රැකියාව තනතුරනේ. හජම්පුම් කියලා කියන්නේ මේකප් වලට කියනවා හජම්පුම් කියලා. පම්මෙජික් එහෙනම් ඒවා විකුණුම් කරු. එහෙනම් ඒකයි දෙන්නේ මොකටද? මොචිබුන්‍යා නේ බඳවාගෙන ඉන්නේ ශේෂ්ත්‍රයට. මොචිබුන්‍යා මෙතන යොම් මියොම්. ඒ කියන්නේ ප්‍රමාණය ගැන කියන්නේ එහෙනම් මොජිබ් ඉන්නොන්. කොජොල් කියලා කියන්නේ එහෙනම් මෙතන කොදන් හක්කේ චොරො. එහෙනම් එතන සුසුකම් ගැන කියලා තියෙන්නේ. එහෙනම් මෙතන එන්න මොනවද? චිවන් චාගියෝ ඉරියොක්සෝ. එහෙනම් ඉරියොක්සෝ කියලා කියන්නේ මේකම ඉදිරිපත් කරන්න ඕන එක. නේ? එහෙනම් ඒ රැකියාවට ඇතුල් වෙනවා. එහෙනම් ඒකයි තියෙන්නේ මොනවටද? චෙජුල් සෝර්යු ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන. සෝල් හජම්පුම් මෙතන ෆෝන් නම්බර් එක දාලා තියෙනවා. එහෙනම් මොකද්ද? එහෙනම් කියන්න ඕනේ මුනි විමසීම් වලට මුනි අරගෙන විමසනවා. ඔන්ලයින් ජොබ්ස් කියලා තියෙනවා. එහෙනම් ජොබ්ස් කරන විදිය දාලා දෙන්න. ජීවන් පම්පෝ ඔන්න විතර ඒක හරිම ලේසියි. ඊට පස්සේ තියෙනවා හේසායේ ජීවන් අභියෝග අම්මිතා. මොන මෙයා කම්පැනි එකට මේ ඉල්ලුම් කරන්නයි හදන්නේ යන්න අලුත් කම්පැනි එකට යන්න. මෝසල් චෙචුල් හේ තෙම්නිකා මොනවද ඉදිරිපත් කරන්න ඕන? සෝරියු මෙතන තියෙන සෝරියු ඒ කියන්නේ ලිපි ලේඛන ජීවන්සෝ ඉරියොක්සෝ චාගිසෝගේසෝ. ජීවන්සෝ කියලා කියන්නේ සරලවම කියනවා නම් ඇප්ලිකේෂන් ෆෝම් එක වගේ අපි ඇප්ලිකේෂන් එක කියන එක. එතකොට ඒකේ තියෙනවා කේන් චොම්බෝ පෞද්ගලික විස්තර ජීවන් ගුණ්‍යා. ඒ කියන්නේ අපි අදාළ වෙන්න ඕන මොකටද අපිට මොන ශේෂ්ත්‍රයේද අපි මේ ඉල්ලුම් කරන්නේ අන්න ඒ වගේ දේවල්. කොටින්ම කියනවා නම් සරලව චොනන් පොබාජුත්‍රයෝ මම මේක තෝරගන්න කියලා අපි ඉල්ලීම් කරන වගේ දෙයක් තමයි ජීවන්ස එක.
ඉරක්ෂක කියලා කියන්නේ නෙමෙයි ඊට වඩා වෙනස්. ඒකේ හංගයක් කියන්යක් තියෙන. ඒ කියන්නේ අපේ අධ්‍යාපන සුසුකම් මෙතෙක් කල අපි වැඩ කරලා අපිට තියෙන අත්දැකීම් අන්න ඒ වගේ දේවල් ඉරක්ෂකයේ අතුලත් වෙලා තියෙනවා. 자기소개서. ඒ කියන්නේ ඉරක්ෂක කියන අපේ බයෝඩේටා එක වගේ. 자기소개서. 자기소개서 අපි හැමෝම දන්නවා 자기소개서. තමන් ගැන හඳුන්වා දීම. අන්න ඔය දේවල් තමයිලු සෝරියු විදිහට තියෙන්නේ. ඊට පස්සේ දිනවා 각종 전면서 මෙතන දිනවා මේ 각종 전면서 වල දින බලන්න 선적 전면서, 졸업 전면서, 경력 전면서, 가족 관계 전면서 මේ 선적 전면서 කියන්නේ 학교에서 මෙතන ලියලා තියෙනවා 학교에서 받은 시험 점수와 ඒ කියන්නේ අපි පාසලෙන් අපට ලැබෙන ලකුණු එක්සෑම්ස් ලකුණු ඊට පස්සේ 선적 කියන්නේ කාර්ය සාධනය අපේ කාර්ය සාධනය 공식적으로 නිල වශයෙන් 점명하는 සහතික කරන ලියවිල්ලක් 선적 전면서 졸업 전면서 කියන්නේ මෙතලක 졸업 하다 කියන්නේ graduation එක පාසලක ඉස්කෝලේක කැම්පස් එකක graduation එක 졸업 전면서 ඒකට දාලා සහතිකේ 경력 전면서 ඒ කියන්නේ 이미 일해본 경험이 있다는 것이 දැනටමත් වැඩ කරලා අත්දැකීම් ලැබිලා අත්දැකීම් තියෙනමයි කියලා සහතික කරන සහතිකය 경력 전면서 가족 관계 전면서 පවුලේ සම්බන්ධතාවය සහතික කරන සහතිකය ඊට පස්සේ 신분증 자본 හැඳුනුම්පතේ කොපි එක යොග්ග 신분증 자본 ඒ කියන්නේ 신분증 අනන්‍යතාවය සහතික කරන්න කොපි යොග්ගන් 자본 යොග්ගන් කියන අපේ પાස්පෝර්ට් එකට යොග්ගන් 자본 외국인 등록증 අපේ විදේශික හැඳුනුම්පත ඒකේ 자본 එකේ කොපි එක 자격증 ඉස්සරහ වගේ මේ වගේ 컴퓨터 자격증 운전면허증 නොවා 자격증 වලට आयेश मल्ली थैंक यू मल्ली आर इंजीनियर्स और थैंक यू मल्ली बड़ा क्रिस्टी මේ ලෙවල් 3 ගොඩක් ලේසියෙන්ම කරගන්න පුළුවන් ලෙවල් 4ට වඩා ගොඩක්ම ලේසි ඊට පස්සේ තියෙනවා ඔයාම බලන්න ලයික් එකක් දාමු තරහ නැතුව ඒක ඔයාලා ලයික් එක දැම්මම පස්සේ තමයි මේ රිපීට් එක කැඩිලා තරගෙට බලන්න පුළුවන් වෙන්නේ අද මම අහම්බෙන් ආවද කට්ටිය නෑ ගොඩක් දැන් සාධාරණ ඉන්නෝනේ ගොඩක් ආරයන් දිනේෂ් thank you මල්ලි ගොඩක් ස්තුතියි මල්ලි 감사합니다 දිනේෂ් ඊට පස්සේ තාම් කුයින් කොංගෝ ඉන්නවා කුයින් කොංගෝ එකයි මේක අර කලින් වගේ මොකක්ද සේවකින් බදා ගන්න කුයින් දැනීම 찰리고 질문에 답해 보세요. 언닌 කියවලා පිළිතුරු සපයන්න කියලා කියනවා. 외국인 영어 교사를 모십니다. 외국인 영어 교사. විදේශික 영어 ඉංග්‍රීසි භාෂා 교사. කියන්නේ ගුරුවරයෙක්. 교사 නම් කියන්නේ 선생님 කියන අදහස. 교사를 모십니다. අන්න බලව ගන්න හදන කවුද? 외국인 විදේශික ඉංග්‍රීසි ගුරු මොෂිබ් බුන්යා කියන මේකේ ඒ කියන්නේ බඳවාගෙන විශේෂ තියෙනවා පංක්වාහු යොංෝ කියෝසා පංක්වාහු කියලා කියන්නේ හක්යෝ තෙගන්හු ඒ කියන්නේ පාසල ඉවර වෙලා ඊට පස්සේ අධ්‍යයන කටයුතු පාසලෙන් පසු අමතර පන්ති කියලා කියන්නේ අපි අන්න ඒ වගේ ඒවා අන්න ඒ වගේ තමයි පංක්වාහු කියලා කියන්නේ යොංෝ කියෝසා ඊට පස්සේ පාසලෙන් පස්සේ ඉංග්‍රීසි උගන්වන ගුරුවරයෙක් තමයි මේවට බඳවගන්නේ මොචිප් ඉන්නොන් ඊමියෝ දෙන්නෙක් බඳවගන්නවා චිගොන් චාකියෝ තෙචොල් තියෙන්න ඕන සුදුසුකම් චාකියෝ කියන්නේ සුදුසුකම්
තෙචොල් තියෙන්න ඕනේ. කියන්නේ තෙහක්කෝ චොරොප්. ඒ කියන්නේ කැම්පස් එකේ ග්‍රැජුවේෂන් එකක් තියෙන ග්‍රැජුවේට් කෙනෙක් වෙන්න ඕනේ. මෙයා උපාධියක් තියෙන්න ඕනේ. යොංගෝ චොංගෝ ඉංග්‍රීසි වලින්. චෙචුල් සෝර්යු ඉදිරිපත් කරන්න ඕන මොනවද? ඊරියොක්ස් එකයි යොග්ගොන් සබොන් එකයි. ඉස්සරහ කතා කරා ඊරියොක්ස් එක ගැන යොග්ගොන්. අන්න ඒ වගේ සබොන්. කොපි එක. ඊට පස්සේ මෙතන යටින් තියෙනවා කුංකම් හන්ජොමන් චුංහක්කෝගේ මේ නම්බර එක දාලා දෙනවා රෝ මුනි ආසය. එහෙනම් එකෙන් චුංහක්කෝ එකක් කියලා තමයි දැනගන්න පුළුවන්. මේ චුංහක්කෝ එකක්. චුංහක්කෝ එක තමයි මේ ගුරුවරයෙක් බදාව ගුරුවර දෙන්නෙක් බදාව ගන්න හදන්නේ කියලා දාලා දෙනවා මෙතන. ඊට පස්සේ ඒකේ ප්‍රශ්න බලමු. මොසල් හගියේසෝ සල් සංකරිනිකා මොකක් සඳහාද මේක මේ දාලා තියෙන මේ දැන්වීම? දාලා තියෙන මොකක් සඳහාද? වේගුගින් යොංගෝ කියෝසාරල් මොකක් මොචිප් හගියේසෝ සංකරිනිකා නේ විදේශික ඉංග්‍රීසි භාෂා ගුරුවර දෙන්නෙක් බඳවන්න තමයි මේක දාලා තියෙන්නේ. විග්‍රේ නියංකවා කත්තමියන් ඕ තරමියන් එක් සසය. හරියටම හරි දාන්නලු වැරදින වැරදි දාපහ හරිනම් මේකේ මේ රවුමක් දාන්න කියලා කියනවා. චුංහක්කෝසෝ කම්මු අම්නිදා. හරිද? චුංහක්කෝකේද වැඩ කරන්නේ මේකේ ගුරුවරයාට. ඕනේ මෙතන තියෙනවානේ කුංකම් හන් ජොමන් චුංහක්කෝ මේ නම්බර් දාලා මේකට කතා කරන්න. තමන්ට අවශ්‍ය දෙයක් තියෙනවා. එහෙනම් චුංහක්කෝ තමයි. එහෙනම් හරි. ඊරියක් දෙක ඊරියක් සෝවා මේක ටික පේන්නේ නැහැ නේ. හරි. ඊරියක් සෝවා යොග්ගොන් සාබොනල් චෙචුල්ලේ ආම්නිදා. ඊරියක් එකයි යොග්ගොන් සාබොන් එකයි චෙචුල් කරන්න ඕනේ. ඉදිරිපත් කරන්න ඕනලු. හරිද? එහෙම කිව්වනේ. එතන තියෙනවා ඊරියක් එකයි මේක බඳවා ගන්නයිගේ ඉදිරිපත් කරන්න ඕන මොනවද? ඊරියක් එකයි යොග්ගොන් සාබොන් එකයි. ඒ කියන්නේ પાස්පෝර්ට් කොපි එකයි. ඒකත් හරි එහෙනම්. ඊට පස්සේ මෙතන කියනවා අන්තිමට මෙතන මේ දෙන්නගෙන් කාටද සුදුසුකම් ලබන්න පුළුවන් මේ ඒ රැකියාවට? නුගා යෝගියේ චිවන් හංසු ඉස්සම්නිකා කාටද අයිතින් කරන්න පුළුවන් මේ දෙන්නගෙන්? මයිකල් ඊසි පෝසේ සුමුල් ටසස් තල. එතකොට මෙතන මාරි සුමුල් සේ 25යි 23යි. තෙච්චොල් මෙයාට තයක්කෝ චොරොප් එකක් තියෙනවා. විශ්වවිද්‍යාල පාඩිය. මෙයාටත් තෙච්චොල් එකක් තියෙනවා. දෙන්නටම තියෙනවා. හැබැයි මෙයා තියෙන උම්මා චොංගෝ මෙයා තියෙනවා යොංගෝ යොම්මුන්නා. ඒ කියන්නේ ඒතර උම්මක් මෙයා සංගීත සම්බන්ධය තියෙනවා. එහෙනම් එයාට අයිදුම් කරන්න බෑ. තෙච්චොල් යොංගෝ යොම්මුන්නා. එහෙනම් මෙයාට පුළුවන් නේ මෙයා යොංගෝ එකක්නේ තියෙන්නේ තෙච්චොල් එක. ඒතර කියොන්යොක් ඔප්ෂන් මෙයා කියොන්යොක් සම්නියොන් නිසෝදෝ කියොන්යොක් මෙතන කියොන්යොක් ඔප්සෝදෝ. එහෙනම් මෙයාට ඇප්ලයි කරන්න පුළුවන් නේ මාරේ. ඇයි තෙච්චොල් එක මෙයාගේ තියෙන්නේ යොංගෝ වලින්. එහෙනම් මේක කිව්වනේ මේක බඳව ගන්න නම් මොන වගේද තියෙන්න ඕනේ කිව්වේ. එතන කිව්වනේ යොංගෝ වලින් තියෙන්න ඕනේ නේ උපාධිය. එහෙනම් එයාට පුළුවන් මාරේට නේ. මේක එන්නේ මෙයා බිලුම් කරන්න බෑ. ඊට පස්සේ ඊළඟ එක අරබයිත ජිගොන් කුහම්. අන්න මෙතන බඳව ගන්න මොකද්ද? අරබයිත ජිගොන්. අරබයිත් කරන්න සේවකය තමයි කුහම් කියන හොයනවා කියලා දාලා තියෙනවා. ඔම්මු රාජකාරික මොනවද? සමුයොම්පුම් පෙසොන්. අන්න සමුයොම්පුම් කියන මොනවද? මේ පාසල් මේ උපකරණ පෑන් පැන්සල් පොත් නෝ පෙසොන් මේවා බෙදා ගන්න. ඉන්වොන් ප්‍රමාණය මෙතන යොම්මියෝ බිඳුවයි කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? සංවංගේතර තලාජින්දා ප්‍රාණන්තසී කියන්නේ ඒ தත්ත්වයට ඒ தත්ත්වය අනුව කෙනෙක් දෙන්නේ තුන්දෙනෙක් වෙන්න පුළුවන් කෙනෙක්. චාගියෝ සුසුකම් කොජොල් උන්ජොම්යොනොජන් සෝජිසා කොජොල් කොදන් හක්කේ චොරොප් කරලා තියෙනවනේ මෙයා. මම කලින් කොයි මෙහි
මෙහි තියෙන මොනවද ස්කෝල 초등학교, 중학교, 고등학교, 대학교 ඔන්න ඔහොම තියෙනවා. එතකොට 고등학교 졸업 කරලා තියෙනවනේ යා ග්‍රැජුවේෂන් එක ඉවර කරලා තියෙන්න ඕන. 운전, 면허증, 소지자. 근데 මෙයාට මේකේ ලයිසන් එක තියෙන්න ඕනේ. මොකද පෙසොන් කරන්න හින්දා. කොමුසිගන්. කොමුසිගන් එක තියෙනවා. 월요일부터 금요일까지. 선대는 시끄러워하니까 දෙකේ ඉඳන් කීයද? 7නේ. 7 වෙනකම්. 제출 서류 ඉදිරිපත් කරන්න ඕන ලියකියවිලි. 이력서 එකක් ඉදිරිපත් කරන්න ඕනේ. 지원 방법 අයදුම් කරන්න ඕන කොහොමද? ඔන්ලයින් ජොබ්ස්. ඔන්ලයින් ජොබ්ස් තමයි කරන්න තියෙන්නේ. දාලා තියෙනවා මේල් එක මෙතන. මුනි විමසීමක් දාලා තියෙනවා. සමුනාරා මෙතන නම්බර් එක දාලා තියෙනවා. මොන මේකේ ප්‍රශ්න තියෙනවද කියලා. 무엇을 하기 위해서 쓴 글입니까? 무엇을 하기 위해서 මොකක් කරන්න කිරීම සඳහා දාපු නිවද්ද මේක කියලා අහනවා. මොකටද මේක දාලා තිබුණේ? ආගබයිත චිගුනල් කූ 하기 위해서 쓴 글입니다 කියලා ලියුණා හරි. ආරබයිට් කරන්න සේවක හොයන්න මේක දාලා තිබ්බේ දැන් නේ. ඊට පස්සේ දෙක විකරේ නියංගෝවා කත්තමිය නෝ තරමිය නෙක්ස් හසය. 사무용품을 배달하는 일을 합니다. හරිද? 사무용품 배달 කරන්නද මේ බඳව ගන්නට කරන් තියන්නේ? ඔව් හරිනේ. එතන කියනවානේ. 사무용품 배송 කරන්න තමයි තියෙන්නේ. එහෙනම් ඒක හරි. ඊට පස්සේ ඔව් එකම හොඳ. හරිනේ. එතන කියනවානේ. තුෂිබුතෝ ඉල්ගුසිකාජි. එහෙනම් ඒකත් හරි. ඊට පස්සේ මේකෙත් අර වගේම මේ දෙන කාටද මේකට ඇප්ලයි කරන්න පුළුවන්. නුගා යෝගියේ ජීවන්හල් සිස්ටම් නිකම්මව මාක් කරලා තියෙනවා මෙතන මේ වගේ නෝට් දාලා කලින් මේ පාඩම් ගොඩාක් පාරක් කියලා දීපු නිසා. නුගා යෝගියේ ජීවන්හල් සිස්ටම් නික බලන්න 참ල් සොරන්සේ මෙයා සොචන් 28세. කොජොල් මෙයාට කොජොල් එකක් තියෙනවා මෙයාට කොජොල් තියෙනවා. ඒක හරි. තෙප්පේ කිසා කිම්යොක් ඉල්නිය මෙන්න මෙයාට තෙප්පේ කිසා. මෙයාට කලින් මොකද්ද? මෙයා තෙප්පේ එක වැඩ කරලා තියෙන මෙයාට කිම්යොක්. ඒ කියන්නේ අද්දකින් තියෙන අවුරුද්දක. මෙයා පෙක්වාජොම් පම්මේ සවනරෝ සිම්යොක් තොමු. අවුරුදු 10ක් වැඩ කරලා තියෙන මොකද? පෙක්වාජොම් මේක. සාපු සංකීර්ණ එක. හැබැයි එහෙම කෙනෙක් කියලා නෑ මේගොල්ලන්ට ඕනේ පෙසොන් පේදල් කරන කෙනෙක්. එහෙනම් මෙයා ගැලපෙන්නේ අනිවාර්යෙන්. ඒ කියන්නේ උන්ජොම් මියොන්ජොම් මෙයාට ඒකත් නෑ. මෙයාට ඩ්‍රයිවිං ලයිසන් එකක් තියෙනවා. එහෙනම් ඉල්ලපු දේවල් තියෙන්නේ මෙයාට. එහෙනම් කාටද පුළුවන්? චමල්. right. ඊට පස්සේ අපිට තියෙන්නේ මුන්නා චොම්බෝ එක. මුන්නා චොම්බෝ එකේ මේකේ පිටු ගැලවිලා තියෙන ඔක්කොම. right. මුන්නා චොම්බෝ එක